ආයුබෝවන් නිත්ස්වයිස් විශේෂ පුවත් විකාශය සමගින් ඔබ එකතු වන්නේ. මැද පෙරදිග කලාපයේ උද්ගත වී තිබෙන දැඩි යුදකාමී වාතාවරණය තවදුරටත් ඉහළ නංවමින් ඉරාන හමුදාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඍජු අනතුරු ඇඳවීමක් සිදු කර තිබෙනවා. ඇමරිකානු ප්‍රහාර ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධිය කිසි දිනක යළි විවෘත නොවන බවත් මෙම උපාය මාර්ගික ජල මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි එකම මාර්ගය ඉරාන ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම පමණක් බවත් ඉරාන හමුදා ප්‍රකාශකය ඊයේ එනම් ජූලි 14 වැනිදා ප්‍රකාශ කර සිටිය. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉරාන හමුදා ප්‍රකාශක මොහමඩ් අක්‍රමිනියා මහතා සඳහන් කළේ ඇමරිකානු ප්‍රහාර යුද්ධය හෝ නපුරු ක්‍රියාමාර්ග හරහා හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිසේත්ම නැවත විවෘත කර නොහැකි බවයි. එමෙන්ම හිටපු උත්තරීතර නායක අලි කමේනි මහතා සහ මෙම යුද්ධයේදී ජීවිත අහිමි වූ සියලුම දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරිගැනීමට ඉරානය තවදුරටත් කැපවී සිටින බවද අක්‍රමිනියා මහතා මෙහිදී අවධාරණය කළා. 2020 වසරේ පෙබරවාරි 28 වැනි දින ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ දියත් කළ හමුදාමය ගැටුමෙන් පසුව හෝමුස් සමුද්‍ර සන්ධිය කලාපීය ආතතියන්ගේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. මෑත දිනවලදී එක්සත් ජනපදයේ විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ යාත්‍රාවලට ඉරානයේ එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් වශයෙන් 2020 වසරේ ජූනි මාසයේදී වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා කටාර් සහ පාකිස්තාන රාජ්‍යයන්හි මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇතුළත් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණා. කෙසේ වෙතත් කලාපය තුළ අලුතින් ඇති වූ තත්ත්වය උත්සන්න වීමත් සමග එම සටන් විරාමයේ සම්පූර්ණයෙන්ම අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය ජූලි 8 වැනි දින නිර වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඉදිරි දිනවලදී මැද පෙරදිග කලාපයේ දේශපාලන සහ යුද්ධමය ස්වභාවය තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි දේශපාලන විචාරකයින් මත පළ කරනවා. ලෝක දේශපාලන කරළියේ සිදුවන මෙවැනි සුවිශේෂී තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා නෙක්ස්ට් වොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න. ස්තුතියි.